මරණය පිළිගන්නේ, මරණය විශ්වාස කරන්නේ. මේ ලෝකෙ මිනිස්සු මෙරුණේ ප්‍රශ්න විසඳගෙන නෙවෙයි. ඔයාලා තාක්ෂණෙත් එක්ක ඉන්නේ. ඉන්ටර්නෙට් එකත් එක්ක ඉන්නවා. සර්ච් කරලා බලන්න සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි දන්න දෙමළකින් හරි ප්‍රශ්න විසඳාගෙන මැරිච්ච කෙනෙක්ගේ ජීවිතයක් සර්ච් කරන්න, හොයන්න හමු වේවිද කියලා. තමන් ලෙඩ වූ බව පිළිගන්න කෙනා කොයි තරම්නම් බැගෑපත් වෙනවද, අහිංසක වෙනවද වෛද්‍යවරයා ඉදිරියේ. ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ අපි කොච්චර අහිංසක විය යුතුයිද? ශාස්ත්‍රුන් වහන්සේගේ බෙහෙත ගැන, දහම් ඖෂධය ගැන කොයිතරම්නම් අහිංසක විය යුතුයිද? කල්පනා කරන්න. ඇයි අපිට බුදුරජාණන් වහන්සේ වටින්නේ නැත්තේ? ඇයි අපිට මේ ධර්මයේ වටින්නේ නැත්තේ? අපි සනීප වෙලාද? එහෙම නෙවෙයි, තමන් ලෙඩ වූ බව නොදන්නා නිසා, තමන්ගේ සසර ගමන නොදන්නා නිසා කලාතුරකින් මේ ලැබුණේ මනුස්ස ජීවිතය. ඔය දරුවෝ හිට දන් දෙන්න කැමැත්තෙන් මෙතනට පැමිණේ. ඔය දන් දෙන්න දෑත් ඔසවනවා, දන් ඇඳ අතට ගන්නවා. ඔයාලට පෙර ජීවිතේ පේනවා නම්, සසර පේනවා නම් ඔයාලටම පෙනෙයි. ඔයාලා දන් දුන්න වාර වැලි කැටයක් වගේ, මහ පොළොව වගේ ප්‍රමාණයක් මිනිස්සු මරන්න කඩුව අතට රන් තියෙනවා. තුවක්කු පිස්තෝල, කිනිසි අතට රන් තියෙනවා. ඔයාලට පෙනුනොත් සංසාරේ මේ අත්වලින් ගණන් කරන්න බැරි තරම් වාර හොරකම් කරලා තියෙනවා. නැද්දේ ණය ගෙවන්නේ? ඒ වගේ කර්ම ගොඩට ආයෙත් යන්නද හදන්නේ? මේ දෑත් ගෙවෙනකල් දන් දෙන්න, පින් කරන්න, වෙහෙරවල් වලට, සෑමලු බෝමලු වලට උපස්ථාන කරන්න, චෛත්‍ය බෝධි වලට පින් කරගන්න, සසර හිත හිතා කරන්න. එතකොට හිතට අමාරුව නැති වෙනවා. මොකද ඒ ලෙඩ තේරුම් ගන්න හිත සනීප වෙනවා.